හෝ මම ඔයාලට පොඩි කතාවක් කියන්නද? අපේ අතීත පරපුර දැකපු භාණ්ඩ දැකපු විදිහට නෙමෙයි අපි භාණ්ඩ දකින්නේ. ඊට පස්සේ අපි භාණ්ඩ දකින්න විදිහට නෙමෙයි අපි අනාගත පරපුර දකින්නේ. ඉතින් අපි උනත් ආස නැද්ද? ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා දැකපු භාණ්ඩයක් ඒ විදිහටම අතපත ගාලා බලන්න. හරිද? දැන් අද කාලේ අපිට උනත් ආසාවක් තියෙනවනේ මේ දේ ගැන. ඉස්සර කාලේ අම්මා තාත්තා සීයා පායචරෝ පෑනක් පැන්සලක් අද කාලේ දකින්න දෙනවා අපිට කොච්චර දෙයක්ද? අන්න ඒ වගේ තමයි. හොයන්නවත් නැහැ නේ මේ වගේ දේවල්. අන්න ඒ වගේ තමයි අපිත් ආසයි. ඉතින් ඒ වගේ දේවල් තිබ්බනම් දැන් අපිට ඒ දේවල් කරගන්න විදියක් නැහැ. මොකද ඉතින් ඒ කාලේ සීයලා තාත්තලා මොන හරි භාණ්ඩයක් මේ වගේ ටින් එකකට දාලා වලලා තියන්නේ නැහැ නේ. අපිට අවුරුදු 20 විතර කොට අරගෙන බලන්නයි කියලා. අනේ ඒක නිසා අපි අනාගත පරපුර වෙනුවෙන් අපි භාණ්ඩයක් ඉතුරු කරමු මේ ටින් එක ඇතුලේ. හරිද? අපි අද ඉඳලා වීඩියෝස් පටන් ගන්නවා මේ ටින් එකට දාන්නේ මේ ජෙනරේෂන් එකෙන් වටිනවයි කියලා හිතන දේවල් අපි මේකට දානවා. වටිනවයි කියලා හිතනවා කියන්නේ අද කාලේ තිබ්බ දෙකේ ටොපි එක දෙකේ ටොපි නම් දැන් නැහැ. සාමාන්‍යයෙන් 10 චුවින් ගම් එකක ටොපි කොලයක් ඊට පස්සේ ඔය මොන හරි වටිනවයි කියලා හිතන දෙයක් මේ ටින් එකට දානවා. මේ ටින් එකට දාලා මේ ටින් එක ෆුල් වෙනවනේ. ෆුල් වුණාට පස්සේ අපි මේ ටින් එක කොහරි වලනවා. වලලලා අපි වීඩියෝයක් දානවා. තව අවුරුදු 20කින් විතර කවුරු හරි කෙනෙක් මේක ගොඩ ගනිවි අපි ජීවත් වෙලා ඉඳීවිද නැද්ද කියලා ඉතින් අපිට කියන්න බෑ. නමුත් අපේ වීඩියෝ දකින්න කෙනෙක් හරි කවදාද අවුරුදු 20කින් හරි ගොඩ ගනිවිනේ ඉතින්. ඒක අත්තර පස්සේ ඉතින් එයාලට මේ භාණ්ඩය දකිද්දි මොන වගේ හැඟීමක් එයිද කියලා ඔයාලා නිකමට හිතලා බලන්නකෝ. අන්න ඒක නිසා අපේ මේ වැඩේට ඔයාලා සපෝට් එක දෙන්න. අපි අද මේකට භාණ්ඩ 3ක් දානවා. ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳලා අපි මේකට භාණ්ඩ දාන්නේ ඔයාලා කමෙන්ට් කරන විදිය අනුව තමයි. ඔන්න ඉතින් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් කරන්න. කමෙන්ට් නොකර ඉන්න එපා. අපිට ඉතින් ලොකු ආදායමක් එහෙම නැහැ. පොඩි දෙයක් ඔයාලට කැමති විදියට අපිට කමෙන්ට් කරන්න. අපි මේ දේ ඇත්තටම මේ ටින් එකේ දාන්න පුළුවන් දෙයක් නම් අපි මේ දේ අරගෙන මේ ටින් එකේ තැම්පත් කරන්න. අපි ඔයාලගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන ඔයාලා කමෙන්ට් කරයි කියලා කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් අද අපි මුලින්ම දාන්නේ ගිනි පෙට්ටියක්. මේ ගිනි පෙට්ටිය අනාගතයේ තියෙදි කියලා කියන්නත් බෑ. තව අවුරුදු 20කින්. ඊට පස්සේ දාන්නේ සිම් එකක්. සිම් නම් ඉතින් ඉස්සරහට නැති වෙලාම යන්න පුළුවන්. මොකද eSIM කියන එක දැන් එනවනේ. ඒක නිසා සිමුත් නැති වෙලා යන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඉතින් වැනිලා බෝතලයක්. මේ වැනිලා බෝතලේ 2026 2.3 තමයි නිෂ්පාදිත දිනේ තියෙන්නේ. මේ කල් යුතන 2028. තව අවුරුදු 20කින් මේ වගේ බෝතල් තියෙදි කියලා කියන්නත් බෑ. ඔන්න ඉතින් අද 3 දැම්මා. දැන් හෙට ඉඳලා අපි මේකට භාණ්ඩ දාන්නේ ඔයාලා කියන විදිහට. ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් වලින් අපි දෙකක් හරි භාණ්ඩ 3ක් හරි තෝරගෙන අපි අනිවාර්යයෙන් මේක තැම්පත් කරනවා. බලමු මේක පිරෙන්න කොච්චර කාලයක් යාවිද කියලා.